මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට වැල්ලවායේදී පොලිසියෙන් වෙඩි තබයි. වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තොරතුරක් ලද අනුව වැල්ලවාය නගරයේ ආසන්න ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබේ. මෙම වැටලීමේදී පොලිසියට අවශ්‍යව සිටි වැල්ලවාය ප්‍රදේශයේ මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන මහවැලමුල්ලේ සාන්සුදා නොහොත් සම්පත් කුමාර නැමැති පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත. එහිදී සැකකරු විසින් පොලිසියට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර පසුව පොලිස් නිලධාරියෙකු විසින් සැකකරුගේ දන හිසෙන් පහතට වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් සැකකරුට තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහා රෝහලට මාරු කර යවා ඇත. මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි. සැකකරු සන්තකයේ තිබී පාර්සලයක් තිබී මත්ද්‍රව්‍යද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදු කරමින් සිටී. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානීය නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි. Yo